අහමදාබාද් තනතීරුවේ අද දවසේ සිදුවියේ සැබෑම පිතිකරන මහා සංග්‍රාමයකි. ඉන්දිය කණ්ඩෑම වාර්තා කළ ලකුණු 255ක දෙවන්ත ඉලක්කය අහමදාබාද් පිටියේ වාර්තා වූ ඉහළම T20 ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් වුණා. ඉන්දිය ඉනිම ඉතා කල්පනාකාරීව ආරම්භ වුවද පසුව අභිෂේක් ශර්මා සහ සංජු සැම්සන් තරගයේ පාලනය සියතට ගත්තා. ඔවුන් ඉන්දිය කණ්ඩායමේ මෙවර ලෝක කුසලන තරඟා වොලියේ දීර්ඝතම ආරම්භක සබඳතාව වන ලකුණු 98ක් වාර්තා කළ අතර අභිෂේක් ශර්මා තරඟා වොලියේ වේගවත්ම අර්ධ ශතකයේද වාර්තා කිරීමට සමත් වුණා. ඉනිමේ අවසාන පන්දුවර පහ තුලදී ලකුණු 52ක් සහ අවසාන ඕවරේදී පමණක් ලකුණු 24ක් ලබා ගනිමින් ඉන්දිය පිටිකරුවන් නවසීලන්ත පන්දු යවන්නන්ව සම්පූර්ණයෙන්ම අසරණ කළා. නවසීලන්තය සිය පන්දු යැවීමේ සැලසුම් වලදී විතර වෙනස්කම් සිදු කිරීමට යාම ඔවුන්ට අවාසියක් වුණා. ජිමි නීසම් කඩලු තුනක් දවා ගනිමින් ඉන්දියාවේ මැද පෙළ පිටිකරුවන් අඩපණ කිරීමට උත්සාහ කළත් සිවම් ඩුබේ පන්දු 8කදී ලබාගත් නොදැගුණු ලකුණු 26ක ප්‍රහාරය නවසීලන්තයේ සියලු බලාපොරොත්තු උසුන් කර දැමුවා. පසුපසින් පැමිණි නවසීලන්ත පිටිකරුවන් ඉන්දිය පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් එල්ල කළද ජස්ප්‍රීත් බුම්රා ප්‍රමුඛ ඉන්දිය පන්දු යවන බලඇණිය සමූහයක් ලෙස ක්‍රියා කිරීම නවසීලන්තයට සිය ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට ඇති ප්‍රධානම බාධාව වුණා. ඒ අනුව අහමදාබාද් අහසයට ලැබූ වේද්‍යවන්ත ජයග්‍රහණය ඉන්දියාවේ ලෝක කුසලන සීනය තවත් පීවරකින් සැබෑ කළා. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.